travel vlog එක. ඇත්තට මේ ලොකුවට දන්නේ නැහැ කරන්න. පළවෙනි එකනේ. ඉතින් මේ අපි රිවර්ස්ටර්න් යන ගමන් ඉන්නේ. මේ රිවර්ස්ටර්න් යන පාර මම නම් මේ පරිසරය දකිද්දිම මාර ආසයි. ඒක කියන්න මට වචන ඉන්නේ ඇත්තටම. කොළපාට ලෝකයක් ඇත්තට මේක නම් මම නම් පට්ට ආසයි. මං හිතන්නේ හැමෝම මේකට ආසයි මම විතරක් නෙවෙයි. ඒ වටපිටාව ඇඟට දැනෙන සීතල ඇත්තටම අම්මෝ මට නම් ඒක මාර හැඟීමක් කියලා නිම කරන්න බෑ. ඉතින් අපි ওই රිවර්ස්ටර්න් යන ගමන් ඉන්නේ. මාර ලස්සනයි නේද? ඒ පරිසරය වලාකුළු නිකන් ඇඟේ හැප්පෙනවා වගේ මේ සමහර වෙලාවට දැනෙනවා. ඒ තරම් මාර ලස්සනයි. කොළ පාට බලන හැමදැනම කොළ පාට විතරයි පේන්නේ. මම නම් මාර ආසයි. ඇත්තටම ගොඩක් කල් ඉඳන් මාර ආසාවෙන් හිටියේ මේ රිවර්ස්ටර්න් යන්න. අර දිට්ට ආවට පස්සේ පාරවල් කැඩිලා නිසා තමයි මේ ටිකක් පහු කර හිටියේ ගමන. ඇත්තටම මේ අපි මුලින්ම මේ පිටවල වතනට යන්න හිතුවා. මොකද මේ අපි මේ රිවර්ස්ටර්න් ඒ හරියට එද්දී කායකවත් පාක් කරගන්න තැනක් තිබෙන ඒ තරමටම සෙනග එදා ඒ හින්දා මුලින්ම පිටවල වතනට ගිහිල්ලා ඊළඟට රිවර්ස්ටර්න් එන්න තමයි අපි හිතුවේ. ඒ හින්දා මුලින්ම පිටවල වතනට යනවා. මේ යන ගමන් ඉන්නේ. යන ගමන් තමයි ඉන්නේ ඉතින්. ඒ වටපිටාවේ තියෙන ලස්සන බලබල ඒ හැඟීම විඳගෙන යනවා. මම නම් මාර ආසාවෙන් ආවේ මේ ගමන. ඉතින් දැන් අපි ඔය ලම් වෙලා ඉන්නේ මං හිතන්නේ පිටවල වතනට. ඔයගොල්ලෝ රිවර්ස්ටර්න් කී පාරක් ගිහිල්ලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න යටින්. මම නම් මේ දෙවෙනි පාර ඔය පිටවල පතන එන්ට්‍රස් එක ළඟ. ඔතන මේ බටනලා මේ පිමින අංකල් කෙනෙක් ඉන්නවා. මං කලින් පාර එනකොටත් එයා ඔතනම හිටියා. මං හිතන්නේ එයා ගොඩක් කල් ඉඳන් ඔතන ඉන්නවද කොහෙද? අපි ඔතනින් ටිකට් එකක් අරන් දැන් යන්නේ. ඔය තියෙන්නේ ඇතුල් වෙන තැනම. අපේ අයියට නම් බව්වේ පේන්න බෑනේ. එයා යන තැන අත ගාලා මෙයා කරනවා. ඔය ඉන්නේ බව්ව තමා. ඔය ඉන්ට්‍රස් එක ළඟ තාම. ඊට පස්සේ අපි මීටි ඉස්සරහට යනවා. ඔය මන්නම් මාර මාසයි අම්මෝ මාර හුලඟක් තිබ්බේ. ඇත්තටම ඔය අපි යන දවසේ පට්ට හුලඟක් තිබ්බේ. මේ ඒ ඇඟට දැනෙන සීතලත් එක්ක මන්නම් පට්ට ආසාවෙන් හිටියේ. තව ඉස්සරහට ගියාම තව අම්මෝ මාර ෆීලින් එකක් පට්ට ආසයි. ඔය ඉස්සරහටම යනවා. ඇත්තටම මේ පුංචි ලෝකාන්ත කීපයක් තියෙනවා කියලා අහලා තියෙනවා. මන්නම් ගිහිල්ලා නෑ. මේ එතනින් එකල්ලු එකක් බලන්න තමයි අපි යන්නේ. එකක්ලු නෙමෙයි එකක් බලන්න තමයි අපි යන්නේ. ඔය යන ගමන් ඉන්නේ. තව දෙක තුනක් තියෙනවා කියලා අහලා තියෙනවා. මම ගිහිල්ලා නෑ. ඔය දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ ඔය. අම්මෝ දැන් නම් මාර සීතලයි ඇඟට කියලා නිම කරන්න බෑ ඒක. මාර ලස්සනයි බලන්නකෝ වටපිටාව. අර වලාකුළු කන්දේ ගෑවි යන විදිය බලන්නකෝ. මාර ලස්සනයි. ඔය ඔතන ඔය පේන දැනින් අර මේ අපි එතනින් සිදරම් ගත්තත් වගේ මට මතකයි. මන් දන්නේ හරියට මොකද්ද කියන්නේ කියලා. ඔය ඉමීට උඩට යන ගමන් අපි ඉන්නේ. ඔය මට පිස්සු වැදිනවා. පොඩි වීඩියෝ එකක් දානවා දුවගෙන ගිහිල්ලා.
අපේ අයියලාවත් පහු කරන් ඉස්සරහට ගිහලා මම වීඩියෝ කරනවා. මොංගල් ඇක්ෂන් එකකුත් දානවා ගණන් ගන්න එපා. ඔහොම බලන්න යද්දී අපි දැන් ලෝකාන්තය බලන්න තමයි යන්නේ. ඔන්න ඔතන තමයි. පුංචි ලෝකාන්තය කියන්නේ ඔන්න ඔතෙන්ට. බලන්න ඔබ මොන්නම් ඔතෙන් ගියේ නෑ බයේ හිටියේ. අයියා එන්න කිව්වට මං ගියේ නෑ. ඒගොල්ලෝ නම් ගියා. ඉතින් ඕක බලන්න තමයි අපි උඩට ආවේ. කිලෝමීටර් 1කමාරක් විතර මං හිතන්නේ ආවා. ඒවත් බයෙන් ඉන්නේ. ඒක බලලා ඉවර වෙලා අපි දැන් එනවා පල්ලහැට. ඊළඟට අපි ඉවස්ටන් තමයි යන්නේ. ඉවස්ටන් බලන්න. ඔව්. දැන් අපි ඉවස්ටන් මේ බලන්න තමයි යන්නේ. එතනින් අපි මේ ටිකට් එකක් අරන් ඒගොල්ලෝ කිව්වා 4:00 පස්සේ ඇතුළට යන්න දෙන්නේ නැහැ කියලා. ඒ වුණාට අපි පල්ලහැට එනකොටත් තව කට්ටිය එතනින් උඩට ආවා. මං හිතන්නේ මොකක්ද දන්නේ නැහැ ඒක. ඔය අපි යන ගමන් ඉන්නේ. Sunny boy? Hah? Sunny boy? මේ තමා ගොන් හරක් දෙන්න. මේ උලන් කවල ඉන්න ඉස්සලා පහවලා ආයෝ. ඕනේ නැති කියලා ඌ අල්ලගෙන ආවේ. මේ උඩ මේ කාම කරේ. Enjoy the video of the garden. ඒ කියන්නේ මීදුම ටික ටික වැඩි වෙනවා අපි උඩට යනකොට මේ අපේ අයියා මේ වහිනවාද කියලා කට්ටියකින් නෑ ඇත්තට මේ මීදුම තමයි මේ දැන් ඔය ගොඩක් උඩට ඇවිල්ලා ඉන්න ඔය මූණවල් ඇඟවල් නිකන් තෙමිලා වගේ මීදුමට දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ බලන්න කලින්ට වඩා මීදුම ගොඩක් වැඩි නේද ගොඩක් මීදුම වැඩි තව උඩට යද්දී අම්බෝ පේන්නේවත් කියන්නේ ඈතින් එන කෙනෙක් පේනවත් නැති තරම් ගානට මීදුම. ඇත්තටම ඔයාලත් එන්න ළමයි මේ ළමයි නෙමෙයි සෝරි ගායිස්. මට වචනත් පැටලෙනවා ඒ දහන් ඇත්තටම මේ මාර ආසාවෙන් මම මේ ගමන ගියේ මේ ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න මාර ලස්සනයි. හැබැයි ආවා කියලා පරිසරයට කිසිම හානියක් කරන්න එපා. ඒක කියන්න ඕනේ නේ. මාර ලස්සනයි බලන්න මේ නට පිටාව වට්ට උලංග අම්බෝ මන්නම් බයත් වුණා මේ උලංග අර උලං කපල්ල හරියේ මොකද මාව විසිරෙන්නත් ගියා මේ සංග්ලාස් එකත් මේ ගියා උලඟට අය ඒක හොයාගන්නවත් බැහැ මේ බැරි වුණා බලන්න දැන් කලින්ට වඩා මීදුම නේද පේන්නවත් නැති තරම් ඉතින් ඉන්න මීදුම වැඩි වුණා මේ මොන්නේ තයරව අයියේ දැන් ඇති අප්පල් නැටුවයි කියන ඔය තියෙන උලං කපල්ල හරියේ ඔතන තමයි උලං කපොල්ල මේ ඔතන යාගන්නව බැරි විදිහේ පට්ට ඒ තරමට මේ උලඟ ඉස්සරහට වීඩියෝ බලන්න අපි යන කට්ටිය යාගන්නවත් බෑ මාර උලඟ මාරේ අයියෝ විසිරෙන්නත් යනවා වට්ට උලඟ ඉතින් ඉන්නවත් බෑ කියන්නේ ඒ තරමට උලඟ මං හිතන්නේ මේක නම් වැරදි ගොඩක් ඇති ඒ කියන්නේ මගේ පළවෙනි vlog එකේ ඉඳලා මේ ගණන් ගන්න එපා කොහොමයි අපි උඩටම දුවලා ගියා ඉක්මනට එන්න ඕන. නිසා ඒ වෙලාවේ 4:00මාරක් පහු වෙලා තිබ්බේ. මොකද අපි නවතින තැනටත් යන්න ඕන. ඒ හින්දා මේ මණ්ඩික් ගියා. මන්නම් බෑ ගියේ දැන් ඈ වෙලා බයයි. උලඟත් එක්ක. එනකොට අපේ අයියට කොහේ හරි ගියපුවම අවසාන වෙනකල්ම යන්න ඕනේනේ. ඒ තැන බල්ලමයි එන්න ඕනේ. හින්දා මාත් ඉතින් ඇදගෙන ගියා. ඔය තියෙන්නේ අවසානම තැන. මං හිතන්නේ ඔතන සිග්නල් මොකක් හරි නියමයක් තියෙන මම ඇත්තට මේක දන්නේ නැහැ. ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යටින්. ආවට දන්නේ නැහැ මේ තැනේ මොකක් තියෙන්නේ කියලා. කමෙන්ට් එකක් දාන්න යටින්. ඕක තමයි ඉතින් අවසාන තැන. අපි උඩට එනකොට ඔය මේ උඩ ඉන්න ඔය කපල් එක විතරයි හිටියේ. අය අපි තුන්දෙනා හැරෙන්න වෙන කවුරුත් හිටියේ නැහැ. අදින් නම් කට්ටිය හම්බුණා. ඔබ තමයි ඉතින් ෆයිනල් ලොකේෂන් එක. හරි ඒක බලලා අපි ආය යන ගමන් ඉන්නේ. ඉතින් මාර ලස්සන මේ
ට්‍රිප් එකක් මට නම් මේක. මොකද මම ගොඩක් ආසාවෙන් ගොඩක් කලින් නම් බලාගෙන හිටියේ රිවර්ස්ටන් එන්න ඕනි කියලා. ඉතින් මට නම් මාර ගොඩක් අත්දැකීම් එකතු කරගත්තා. මේ මම ඊට කලින් එකපාරක් කියලා තියෙනවා මට මතක නෑ වුණාට ඒ ගමන. ඔය බලන්න ඔය මම ඔය කුලං කපල්ල හරි යද්දින් තමයි ඔය මාවිසි වෙන්න යන්නේ. ඉතින් කොහොම තමයි අපි මේ ගමන උඩට නැගලා දැන් ඔය පල්ලහැට යන ගමන අවසන් කරේ ඔහම තමයි. මගේ පළවෙනි වොග් එකේ ඉඳලා මේ ලයික් කරන්න ඇත්තටම ලයික් කරලා ෂෙයා කරලා උදව් කරන්න. මොනවා හරි වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ vlog එකෙන් හම්බෙමු. බයි.